අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්නේ A4 කොලයක තියෙන දෙයක් A3 කොලයකට ලොකු කරලා ෆොටෝකොපි ගහන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වැඩේ කරන්න පුරුදු විදියට පාවිච්චි කරන්නේ අපේ Toshiba E-Studio 257 මැෂින් එක. ඉතින් ඔන්න ඉතින් වැඩේ කරන්න නම් මුලින්ම අපි අපේ Energy Saver mod එකෙන් අපි වැඩේ කරන mod එකට මැෂින් එක හදාගමු. මේකට මේ බටන් එක ප්‍රෙස් කරාම හරි. දැන් ඔන්න මැෂින් එක ඔන් වුණා. right. දැන් අපි මේ A4 කොලේ වදින්න මේ මෙන්න මේ රූප ටික තමයි මම බලාපොරොත්තු වෙන්නේ A3 කොලේ ලොකු කරගන්න. මේ පැත්තේ මොකුත් නැහැ. ඉතින් ඒ කරන්න ඕන ෆොටෝකොපි කරන්න ඕන කොලය මේ පියන ඇරලා මෙන්න මේ ග්ලාස් එකේ ප්ලේස් කරන්න ඕන. ඉතින් අපි හැමදාම මේ A4 කොලේ තිබෙන්නේ මෙහෙමනේ. දැන් අපි ෆොටෝකොපි වදින්න ඕන පැත්ත තියන්න ඕන මේ විදුර උඩින් මෙන්න මෙහෙම හරවලා. හරි නේද? හරි. ඉතින් අපි හැමදාම A4 කොලේ තියුවේ මෙන්න මේ විදියට. හැබැයි A3 කොලේට ලොකු කරලා A4 කොලේ තියෙන දෙයක් ගන්නව නම් අපි මේ A4 කොලේ තියන්න ඕන මෙන්න මෙහෙම හරවලා. මේ අතර දිග වෙන්න විදියට. ඒ කියන්නේ A4R. මෙන්න බලන්න A4R කියන මොඩ් එකට එන විදියට තමයි මේ කොලේ තියන්න ඕන. හරි නේද? right. එතකොට එහෙම තියලා මෙහෙම පියන වැහුවා. දැන් අපි මෙන්න මෙතනින් පුරුදු විදියට තෝරනවා මේ මැෂින් එකෙන් අපිට කොලේ එන්න ඕන ට්‍රේ එක මොකක්ද කියලා. මේ ට්‍රේ එක A3 අපි ඒක තෝරගමු මෙතන. අපි A4 කොලේ තියුවට A3 නේ අපිට ඕන. ඒ නිසා අපි A3 ට්‍රේ එක තෝරනවා. දැන් A3 ට්‍රේ එක හරියට ඇතුළට ගිහින් තිබුණ නැහැ. ඒක නිවි පත්තු උනේ. දැන් ඔන්න හරි. දැන් ඊට පස්සේ අපි පුරුදු විදියට අපේ මේ zoom option එකට එනවා. ඇවිල්ලා කියනවා අපි original තියුවේ A4. හරි. copy එක එන්න ඕන A3. right. okay. ඔන්න ඔච්චරමයි හදන්න ඕන setting ටික. කිසිම විදියට බයන්න එපා. මෙච්චරමයි හදන්න තියෙන්නේ. බලන්න මේ A4R වලට මේක හැරිලා A3 කියලා බැදලා තියෙනවා. හරි නේද? right. එතකොට ඔය setting දෙක හැදුවා. පළවෙනි එක මෙතනින් අවශ්‍ය tray එක තේරුවා. දෙවෙනි එක zoom mode එකෙන් කෙලිම original එක A4 සහ copy එක A3 කියලා තේරුවා. right. ඊට පස්සේ all එක right. ඊට පස්සේ ඔන්න මෙතන තියෙන start button එක press කරා. ඔන්න බලන්න. අන්න අතන light එක යනවා. right. මෙතන scan page කියලා ආවා. ඔක්කොම ඉවරයි. job finish. ready. බලමු අපි A3 එනවද කියලා. අන්න කොලේ එනවා. right. ආවා. කොලේ ආවා. හරි. දැන් බලමු. ටක්. අපි මේක tray එක ඇරියා. යටින් කොලේ මෙහෙම ගත්ත තියුවා. හරි. ඔන්න මේකත් බලන්න. A4 කොලේ තියෙන එකක් ඩබල් සයිස් වෙලා A3 එකට ඇවිල්ලා තියෙනවා. වැඩේ හරි නේද? right. ඔච්චරයි. මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ මෙච්චරයි. වීඩියෝ එකේ දෙයක් ඔයා දන්න ඕන යටින් කමෙන්ට් එකක් දාන්න. වැඩේ හොඳ නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. තේරුණා නම් කමෙන්ට් එකක් දාන්න. තේරුන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම බලනවා අනිවාර්යෙන් උත්තර දෙනවා. ඉතින් ඔයා YouTube channel එකක් කරනවා නම් මේ වීඩියෝ ගන්න. copyright වදින්නේ නැහැ. copyright වදින්නේ නැති වෙන තමයි මේ වීඩියෝ අපි දාන්නේ. ඒ නිසා ඔයාත් ඉගෙන ගන්න කාටත් කියලා දෙන්න, share කරන්න, like කරන්න. ඉක්මනට හම්බෙන්නම් අලුත් වීඩියෝ එකකින්.